කැප්ටන් කපූගේ වැඩ පෙනෙන වෙලාව. ස්කයි ටීම් 1 මූලස්ථානයේ සිට අමතනවා. කැට් අල්ට්‍රාලින්ක් ගැන මොකක් හරි හොඩුවාවක් තියනවද? තාම මුකුත් හම්බුන්නේ නැහැ කමාන්ඩර්. අල්ට්‍රාලින්ක් එක දර්ශනපතේට හසු වුණා. ඉලක්කය ගන්න සූදානම් වෙන්න. තව තප්පර 30යි. පේන විදිහට නම් මේ මෙහෙයුම එච්චර අමාරු එකක් වෙන එකක් නෑ වගේ. මතක තියාගන්න අපිට ඕන එක අල්ලගන්න මිසක් පුපුරවන්න නෙමෙයි. ටීනස් බලන්න පුළුවන් දේ යාන තුන මොනවද කියලා. ඒ හඳුනානුකත් සතුරු යානා. මට පේන විදිහට යාළඟ භයානක අවියාවක් තියෙනවා වගේ. කිසිම වෙලාවක ඉලක්කය අතහැර ගන්න එපා. දැන් කතා කරගෙන ඉන්න වෙලාවක් නෑ. අපි යානයට හානි වෙනවා. මෙන්න මේක නවත්තන පාටක් නෑ වගේ. එයාලට ඉක්මනට මොන හරි කරන්න වෙයි. ස්කයි ටීම් 1 මූලස්ථානයට වාර්තා කරන්න සූදානම්. අල්ට්‍රාලින්ක් එක ගොඩ බස්සන්න සූදානම්. මේක ලොක් කරලා නැත්නම් ඇයි දන්නේ නේද? මේ අල්ට්‍රාලින්ක් එක සෑහෙන කාලෙකින් වැඩ කරලා නැහැ. ඒක ගොඩක් පෞරාණික එකක්. බලය විහිදවමු! මම මැක්ස් මැග්‍රා. මේ පිටිපස්සෙන් යාළුවා ස්ටීල්. ඔයාලා හරි. එයා ඒලියන් කෙනෙක්. මම බලය ඇති කරනවා. ස්ටීල් ඒක හරියට පාලනය කරනවා. අපි දෙන්න එකතු වුණාම ඒක කාටවත් පරාද කරන්න බැරි අපූර්ව ශක්තියක් වෙනවා. දන්නවද? අපි සතුරන්ට එරෙහිව සටන් කරනවා. මේ ලෝකය බේරගන්න. අපි තමයි මැක්ස් ස්ටීල්. ඔය මොනවද මැක්ස්? ඔය මේවත් අරන් යනවද? හරියට උස්ස ගන්නවත් බෑ. ඇයි මොකද? කොහොමත් ඒව උස්සන්න අමාරුයි. අපිට උමනා බඩු ටික විතර කරගන්න මැක්ස්. අපිට ඔයාව ගොඩක් මතක් වෙයි මැක්ස්. ඇත්තටම මටත් ඔයාලව ගොඩක් මතක් වෙයි. කියන්න කාටද ඕනේ පාවිච්චි කරලවත් ඇති වේට් සෙට් එකක්? මේ ඉන්නවාද? නෑ ඒ මගේ තාත්තා. එයා දැන් අපිත් එක්ක නෑ. ඒක නෙමෙයි. ඇයි ඔයාලා මේ සෙල්ලම් බඩු පෙට්ටියෙන් ඔයාලට ඕන සෙල්ලම් බඩුවක් ගන්න නැත්තේ? මේ ඉන්නේ බයාලා. මෙන්න සුපිරියරි. වීඩියෝ ගේම්ස් උත් තියෙන්නේ. මං හිතන්නේ දැන් ඒක ඉස්සර වගේ වැඩ කරන්නේ නැද්ද කොහෙද? එහෙනම් දැන් ඔයාලා යන්න. අපිත් යන්න ඕනේනේ. ආයෙ මොනවා හරි ඕනුනොත් කතා කරන්න. හොඳයි. අලුත් නගරයක්, අලුත් ජොබ් එකක්. ඔයා මොකද හිතන්නේ මැක්ස්? ඔයා ලෑස්තිනේ අලුත් විදිහට වැඩ කරන්න? අපි කවදාවත් එක ගෙදරක නතර වෙන්නේ නැද්ද? එයාලා පිටත් වුණා. පණිවිඩය පැහැදිලි කමාන්ඩර්. තාක්ෂණය. ඒක තමයි අපේ හදවත. ආත්මය. අපේ මේ THI ආයතනය තුළ නිර්මාණය කරනවා අනාගතය. අද ඔබ ආහාරයට ගන්නා කෑමේ පටන් හුස්ම ගන්නා වාතය වෙනකම් THI අපේ මේ හැම දෙයක්ම ඔබට ලබා දෙන්නේ. THI අපිට ඔබේ ජීවිතේ කොටසක් වෙන්න ඉඩ දෙන්න. හොඳට කරලා තියෙනවා. ඇත්තමයි රූප රාමුත් හොඳට ගැලපෙනවා. වැඩේ සාර්ථකයි. වීඩියෝ එක මීඩියා එකට දෙන්න කියන්න. හරි එහෙනම් ඔයාලා දැන් යන්න. මට වැඩක් තියෙනවා කරන්න. මොනවද අලුත් ආරංචි නෝට්? හොඳ ආරංචියක් තියෙනවා සර් කියන්න. අපේ විකුණුම් වැඩි වෙලා 78%කින්. අල්ට්‍රාලින්ක් එක හොයාගත්තද? මේ වෙලාවේ නම් ඒ ගැන මුකුත් ආරංචියක් දෙන්න විදිහක් නෑ. ඇත්තටම
අපේ හමුදාව ඉවත් කරලා තියෙනවා එන්ටෙක් එකෙන්. එන්ටෙක් එකෙන් මට ජීවත් වෙලා ඉන්න නම් අපිට ඉක්මනටම ශක්ති ප්‍රභවයක් හොයාගන්න වෙනවා. එහෙම නැති වුණොත් එහෙම අපි අදපු හැම සලස්මක්ම හැම පැහැර ගැනීමක්ම හැම මංකොල්ල කෑමක්ම වැඩකට නැති වෙනවා. මාව විනාශ වෙන්න කලින් ටර්බෝ බලය හොයාගන්නවා. අපි තව වැඩිපුර උත්සාහ කරලා බලමු සර්. උත්සාහ කරලා බෑ හොයාගන්නවා. මතක තියාගන්න මේ ඔර්ලෝසෝ බින්දුවට આવොත් ඒක මගේ අවසානයේ විතරක් වෙන එකක් නෑ මිස්ටර් නෝට්. මොකද මෝනෙල්ලගෙන අමතක කරන්න එපා හෙට ඔයා අලුත් ඉස්කෝලට යන දවස. දැන් ඔහොම ඉන්න එපා. අලුත් යාළුවෝ ගොඩක් ඔයාට හම්බ වෙයි. ඒ වගේම හෝම්වර්ක් ගොඩක්. ඔව් ඒව ඉතින් වෙනස් වෙන්නේ නෑනේ. සුබ දවසක් යාළුවා. එහෙනම් අපි පස්සේ අම්මෙමුකෝ. උදේ පාන්දර හම්බුනේ නියම තෑග්ගක්. එයාලගේ වැඩ හම තමයි. ඒකත් එහෙමද? එයා ඉස්කෝලේ කරදරකාරයද? මොකද්ද නම එයාගේ? මූස් බීෆ් ෆ්ලෑෂ්. බාර්තලෝමියෝ ඒ උනාට යට කතා කරන්නේ බුච් කියලා. ඒක එක විදිහේ ජීවිතනේ. කොප කෙනෙක් ඉස්කෝලට ආව සාදරයෙන් පිළිගන්නවා යාළුවා. මේ ඉතින් ඔහොම තමයි වැඩි ගණන් ගන්න එපා. මම කර්බි. මගේ නම සිඩ්නි. තෑන්ක්ස්. මම මැක්ස්. ආනයි. පස්සේ හම්බෙමු. බයි. ඔයාගෙද බෑග් එක? මේක දාන්න. නේද ගිහින් අරගන්න. ආයෙ වන්න. මොනාදනේ මේක 21 වෙනි සියවස. ඔයාලා තාමත් සෙල්ලම් කරන්නේ පරණ විදියටද? පොඩ්ඩක් අප්ඩේට් වෙන්නකෝ. මට පේන්නේ යව බේර ගන්න ගිහිල්ලා දැන් මාව වහුණාද කොහෙද? ඒක නම් එච්චර තාත්වික නැහැ බාර්තලෝමියෝ. යා පිරුට අරගෙනද කොහෙද? ආයෙ පාරක් හම්බෙමු. අල්ලගන්න වල ගිහින් යාව. මොකෝ? මොකද ඇත්තට මට මේ වෙන්නේ? අම්මේ දැන් නම් කතා කරන්න විදියක් නෑ. මම සිඩ්නි. උදේ හම්බුනේ. සිඩ්නි? කොහමද? මේ ඔයාට කොහෙන්ද මගේ නම්බර් එක හම්බුනේ? මගේ ළඟ එක නෑ. අපි දෙන්නක ෆෝන් එක මාරු වෙලා. මට කොහමද ඒක දැනුන්නේ නැත්තේ? ඒත් අපි ෆෝන් එක මාරු කරගමු. ඔව් හරි ෂුවර් මං ඔයා හුනේ වීරයා. පැනලා යන්න පුළුවන් ඒ කියලාද හිතුවේ? මොකද්ද මට මේ වෙන්නේ? අල්ලගන්න ඔයාව. ඉක්මනට බැනගමු මෙතනින්. ඒක නම් නියමයි. ඒක සුපිරි බලයක්. මොකද්ද මට මේ වෙන්නේ? සර් අපිට දැන් හොයාගන්න පුළුවන් වුණා විශාල ටර්බෝ බලයක් තියෙන කෙනෙක්ව. මේ ලෝකේ කාටවත් කොහෙවත් ටර්බෝ බලය නැහැ. අපේ බොස් ටෑරෙන්න. එයාගේ බලය දැන් අඩු වෙලා. මේක තමයි මෙච්චර කාලෙට වාර්තා වෙච්ච විශාලම බලය. දැන් ඔහම මගේ දිහා මෝඩෙක් වගේ බලන් ඉන්නේ නැතුව ගිහිලා එලාම් එක ගහනවා. නෝ හරි කරලා ඒ ටර්බෝ ශක්තිය මගේ ඉදිරියට අරගෙන එනවා යනවා. එයාට සිහිය එනවා. කමාන්ඩර්ට කතා කරන්න. විනාඩියක් දෙන්න. ෆෙරස් අංකල් ඔයා මොනවද මෙහෙ කරන්නේ? මං කොහෙද මේ? මොනවද මේ ඇඳගෙන ඉන්නේ ඇඳුම්? ඔයා එන්ටෙක් එකට පිළිගන්නවා. ෆෙරස් අංකල් මොකද්ද මට මේ සිද්ධ වෙන්නේ? මාත් එක්ක එනවනම් මට පුළුවන් පැහැදිලි කරන්න. සර් මගේ ළඟ තියෙන ඔයාට අදහා ගන්න බැරි ආරංචියක්. ඒ කියන්නේ අල්ට්‍රා ලින්ක් එක හොයාගෙන ඊටත් වැඩිය හොඳ එකක්.
අපි හොයාගත්තා ඊටත් වඩා විශාල ටර්බෝ ශක්ති ප්‍රභවයක්. ප්‍රභවය ඇතිවෙන තැනත් අපි හොයාගත්තා. මිස්ටර් නෝට් අපි දැන් අල්ට්‍රලින්ක් එක හොයන මේ උමතාවකාලිකව නවත්තලා මේ අලුත් ටර්බෝ ශක්ති ප්‍රභවයක් කොහොම හරි හොයාගන්න ඕන. මන් දන්නවා මේ වැඩේට හොඳම කෙනා. ඔයාද මං ඔයාට කිව්වනේ ඔයාට ආපහු මොනම දවසකරි මාව ඔව් හරි මට හැම දෙයක්ම මතකයි. මගේ ළඟ ඔයාට අලුත් වැඩක් තියෙනවා. ඒකෙන් අපි දෙන්නටම වාසිදායක වෙයි. එහෙමද මොකක්ද ඒ වැඩේ? මගෙන් මොකක්කරි උදව්වක් ඕනද? ඕ මිස්ටර් නෝට් මං හිතුවේ ඔයා සීට් එකේ නැහැ කියලා. මට කිව්වා මේ රිපෝට්ස් ටික ඔයාගේ මේ සුඩින් තියන්න කියලා. දැනගන්න මේ මගේ ප්‍රයිවට් ඔෆිස් එක. මට සමා වෙන්න සර්. අද මගේ ජොබ් එකේ පළවෙනි දවස. ආපහු මෙහෙම වෙන එකක් නැහැ. එයා තමයි මේ දේවල් පටන් ගත්තේ. ඔයා මගේ තාත්තා එක්ක වැඩ කළා? අපි තමයි එන්ටෙක් එක පටන් ගත්තේ. ඔයාගේ තාත්තා මම එතකොට අනිත් කෙනා මයිල්ස් ඩ්‍රෙඩ්. හැබැයි එයා දැන් අපිත් එක්ක නෑ. වාව් මේක නම් පිස්සුවක්. මම මේක ගැන මුකුත්ම දැනන් හිටියේ නෑ. එන්ටෙක් කියලා කියන්නේ රහස් සංවිධානයක්. අපි ලෝකේ විශාල ගැටලු වලට විසඳුම් හොයනවා. ගෝලීය උණුසුම ගැන, විකල්ප ශක්ති ප්‍රභවයන් ගැන. එතකොට මොකක්ද අර ටැංකිය? ඔයා මගේ පස්සෙන් එන්න. මේක ඔයා අනිවාර්යයෙන්ම දකින්න ඕනේ දෙයක්. තාත්තා ඔයාගේ තාත්තා හරිම අරුම පුදුම මිනිස්සෙක්. එයා මේ විශ්වයේ තියෙන හිතාගන්නවත් බැරි ශක්ති ප්‍රභවයක් හොයාගත්තා. ඇත්තට මේ ශක්තිය විශ්මිතයි. ඒ වගේම විශ්වයේ කොහෙවත් මීට කලින් ඒ වගේ ශක්තියක් හොයාගෙන තිබුණේ නැහැ. අන්න ඒකට අපි කිව්වා ටර්බෝ ශක්තිය කියලා. ඒත් හදිසි අනතුරක් සිද්ධ වුණා. ඒ අනතුරින්ද ඔයාගේ තාත්තගේ සොයා ගැනීම මයිල්ස් බ්ලෙඩ් වගේම ඔයාගේ තාත්තත් නැති වුණා. ඔන්න ඕක තමයි සිද්ධ වුණේ. මෙන්න මේ ව්‍යාපෘතිය තමයි ඔයාගේ තාත්තා අවසන් වතාවට වැඩ කර හිටියේ. ඇත්තද? මොකක්ද? මොකුත් නැහැ. ඒ ගැන හිතන්න ඕනේ නැහැ. එතකොට මේ ටර්බෝ ශක්තිය කියන්නේ මගේ තාත්තා කර හිටපු ව්‍යාපෘතිය. ඒක නිසා තමයි මට මේ වගේ විකාර දේවල් වෙන්නේ නේද? මාව ඒකට සම්බන්ධ වුණේ. වෙන විදිහට නම් ඔයාට දැන් ඒ ශක්තිය නිපදවන්න පුළුවන්. ගොඩ කාලයක් තිස්සේ මේ දේ සිද්ධ වෙනකන් අපි ඔයා ගැන හැගහගෙන හිටියේ. ඒ කියන්නේ ඔයාට පුළුවන් මට උදව් කරන්න. අපිට විතරයි ඔයාට උදව් කරන්න පුළුවන්. මොකද්ද මේ තැන? කලබල වෙන්න එපා මැක්ස්. මේක තමයි ටර්බෝ කුටිය. මෙතනින් ඔයාගේ ශක්තිය පාලනය කරලා තියාගන්න පුළුවන්. පොඩ්ඩක් ඉන්න. ඒ කියන්නේ මං ඔයාලගේ හිරකාරයෙක්. ඔයාවයි ඔයාගේ ආශ්‍රිතයෝ ආරක්ෂා කරන්න අපිට තියෙන එකම විකල්පය මේ. දැන් ඉතින් ප්ලාස්ටික් මොකක්? මං හිතන්නේ වාගේ මේ වැඩේ එච්චර හොඳ එකක් නෙමෙයි වගේ. පෙරස් අංකල් මං දැන් යන්නද? එයා ගොඩක් දරුණු වෙනවා. සියලුම බලය යොදවලා හැකිතාක් ඉක්මනට එයාව අපේ පාලනයට ගන්න. වැඩක් වෙන්නේ නැහැ. දැනටමත් එයා ගොඩක් බලවත්. ඔන්න ඔයා දැන් විපරෙන්න යන්නේ. මොකක්? ස්ටීල් කොහොමද ඒ වගේ දෙයක් සිද්ධ වුනේ? මොකද මට මේ වෙන්නේ? ඔයා මං කියන දේට එකඟ වෙනවා නම් මගේ සිස්ටම් එකට පුළුවන් ඔයාගේ ශක්තිය පාලනය කරන්න. අපි දෙන්න එකතු වුණොත් පුළුවන් වෙයි. ඕ පොඩකින් ඔයාට පුළුවන් ද මාව පිපිරෙන එක නවත්තලා මාව මෙතනින් එළියට අරන් යන්න? මං දැන් කිව්වේ ඒක තමයි. මම මොකද කරන්න ඕනේ? මුකුත් කරන්න ඕනේ නැහැ. පැත්තකට වෙලා බලාගෙන ඉන්න. එන් බාරෝ X7 හැම දෙයක්ම බලාගනින්. එන් බාරෝ X මොකක්? ඔයා මට කතා කරන්න ස්ටීල් කියලා. මේක නම් ඇත්තටම පිස්සුවක් වගේ. පිස්සුවක්? ඔයා තාම මොකුත් දැක්කෙත් නැහනේ. මට දැනෙනවා පුදුම ශක්තියක්. නවත්තන්න යාළුවා. අනතුරක් නොකර අල්ලගන්න.
ප්‍රතිපහාර එල්ල කරන්න වෙලාව හරි 3යි ඕ පොඩකින්න ඔයා මේ ඉන්න මගේ ඔළුව ඇතුළේද 2යි ස්ටීල් 1යි සමාවෙන්න පෙරසංක ඕ හෙල්මට් එක නම් නියමයි ඒත් මේ මන් දන්නේ නැහැ මේ කෙලවන්න ඔයා එලවන්න ඕනේ නෑ ඇල්ෆා බ්‍රාව් 9 විසන්ධි කරලා දාන්න පුළුවන් තරම් ඉක්මනට. අනේ අතට මට සමාවෙන්න මගේ ශක්තිය බයික් එකටත් බලපානවා මට ඒක පාලනය කරගන්න බෑ ඒකට කමක් නෑ අපිට මේ බයික් එකෙන් කොහොමද ඔට්ටක් නෑ අනේ අතට ඔයාට කලින් කියන්න බැරි වුණාද මේකේ පැරෂූට් එකක් තියෙනවා කියලා කරුණා කරලා ඔයාව හඳුන්වා දෙන්න ඕ මගේ නම මැක්ස් මැග්‍රාත් එතකොට ඔයා කවුද මම හඳුන්වන්නේ ටෙක්නෝ එන්බාරෝ X7 කියලා මම ඉලෙක්ට්‍රොනික රණශූරයෙක් මගේ සිස්ටම් එක වැඩ කරන්නේ ටර්බෝ ශක්තිය ඔයා තමයි මාව ආයි රීඇක්ටිවේට් කරේ මගේ වැරද්ද ඔයාට පුළුවන් ද මේ නාට්‍ය ඇඳුමේ මාව ගලවලා දාලා මගේ ඔළුවෙනුත් එළියට එන්න ඔතනට ගහන එක නවත්තනවා ඒයි ආව් මගේ අතින් මටම ගහනවාද ඒක නම් එච්චර හොඳ දෙයක් නෙමෙයි ආව් මේක විහිළුවක් නෙමෙයි හරිද ඔයා කොහොමද එහෙම කළේ මගේ සිස්ටම් එක ආභ්‍යන්තරින් ඔයත් එක්කලා කනෙක්ට් වෙලා තියෙන්නේ එතනින් එහාට කිසිම ශක්තියකට ඒ කනෙක්ෂන් එක කඩන්න බෑ මේ ලෝකේ තියෙන කිසිම බලයකට ඒක කඩන්න බෑ පොඩකින් ඒ කියන්නේ මං ඔයත් එක්ක ජීවිත කාලෙම හිර වෙලා ඉන්නවද ඇත්තම කියනවා නම් ඔයාගේ ඇඟ ඇතුළේ හිර වෙලා ඉන්නේ මමයි මේක නම් විකාරයක් මං නම් ඔයාට කැමතිම නෑ මේක හති අරින්න වෙලාවක් නෙවෙයි ඉක්මන් කරලා නැගිටිනවා මූලික ආකෘතිය දෝෂ තියෙනවද කියලා සම්පූර්ණ ස්කෑන් එකක් කරනවා ඒ හැම දෙයක්ම හොඳින් වැඩ කරනවා වගේ හැබැයි මගේ මතක කබඩාවේ තියෙන පොඩි එරර්ස් අරෙන්න අතටම මට මතක නෑනේ ඒක කොහොමද මේ අහන්න රොබෝ පාලකයා මම මැක්ස් මැග්‍රාත් ඒ කියන්නේ කාගේවත් රූකඩයක් නෙමෙයි ඒයි ඔයා මොකද කරන්නේ මම කිසි දෙයක් කරන්නේ නෑ ඔයා ඔය කරන දෙයින් මගේ පාලනය ක්‍රියා විරහිත වෙනවා හරි ඒක නවත්තන්න පිපිරීමක් පටන් ගන්නවා 3යි ඔව් ගනින්න එපා 2යි විසි කරන්න මොකක් ඉක්මනට මාව විසි කරන්න ස්ටීල් ඒයි ඔයා හොඳින්ද අතටම මැක්ස් ඔය මමයි වහු වේදනාකාරී පිපිරීමක් ඇත්තටම ඒක නම් නියමයි මං කල්පනා කළේ ඔයාට මොනවද තව පුළුවන් කියලා මං කිව්වේ ඇත්තටම අපිට මගේ ටෙක්නොලොජි එකයි ඔයාගේ ටර්බෝ ශක්තිය එකතු වුණාම අපිට මේ ලෝකේ කරන්න බැරි දෙයක් නෑ එහෙනම් කරලා බලමු බලය විහිදුවන්න මට වෙනසක් තේරෙන්නේ නෑනේ ඒක කිව්ව විදිය හරි කියලා විශ්වාසයිද මන් දන්නේ නෑ මං හිතුවේ ඒක හොඳ වෙයි කියලා හරියට නිකන් රහස් වචනයක් වගේ අර සුපිරිවීරියෝ කියන්නේ ඔයා දන්නවනේ අත උඩට මෙහෙම දී කියලා කියවිල්ල නවත්තලා ආයේ ඒක හරියට කියන්න බලය විහිදුවමු මේ මොකද ගිනි ගන්නේ ඔයා මොනවද ඒ පාර කළේ එක කරේ මම නෙමෙයි මොකක් ඒ මම නෙමෙයි ඒක කළේ මේ මම මං කවදාවත් හිතුවේ නෑ මට මේ වගේ දෙයක් අහන්න දකින්න ලැබෙයි කියලා ඒතර ගිනි ගන්න මුර්ගෙක් නේද මේ පැත්තට එන්නේ හරියටම හරි මං හිතන්නේ ඔයාට පුළුවන් වෙයි කියලා ඒ ගිනි නිවන්න ඔයා හරි ඔන්න බලාගෙන මගෙත් එක්ක එනවා එහෙම නැති වුණොත් තමුන්ගේ අවසානය ඔයා දන්නවද අද දවස හරිම නරක දවසක් ඔයත් ඔහොම කතා කරන්න එක නරකයිනේ මට එන්න බෑ එනම් බලාගමු ඕ අපිට යන්න පුළුවන්ද දැම්ම කිසි දෙයක් කියන්න බෑ මැක්ස් ඔයාගේ අන්තක බලන්න ඒ කියන්නේ මේක වැඩ කරන්නේ නැහැ පැහැදිලිවම මං ආව ඇඟෙන් ගැලෙව්වොත් මොකද එහෙම දෙයක් හිතන්නවත් එපා අපිට තවත් බලය ඕනි කරනවා මට ඒක කරන්න පුළුවන් පොඩ්ඩක් ඉන්න දාත රැස් කරනවා මේක කොහොමද බලන්න බලය විහිදුවමු ස්වරූපය සාර්ථකයි X795 නියමයි සංදර්ශන වෙලාව ඔයාලක සුපිරි බලය තියෙනවද ප්‍රශ්නයක් නෑ අපි බලාගමු දැන් අපි බලමු කාගෙද බලය වෙන්නේ
අල්ලගෙන ඉන්න. අපිට තවත් බලය ඕනේ. බලාගන්නවා මන් දැන් ගින්දර වැඩි කරන හැටි. ඔයා හිතනවාද ඔය ගින්දරේ මාව පුපුරන්න පුළුවන් වෙයි කියලා? මේ ඇඳුම ගින්නෙන් ආරක්ෂිතයි. ඒ වගේම ඇතුළ AC කරලා තියෙන්නේ. බලන් ඉන්න මම ඔය යකඩ මෙන් එළියට ගන්න හැටි. සිස්ටම් එක අක්‍රිය වෙනවා. කොහොමද සුපිරි බලය වෙන්නනවා මට. ඉවරයි. පැරෂූට් එක නැද්ද? නෑ ඒක වැඩ කරන්නේ නෑ. එහෙනම් මට සුබ පතන්න. ඇත්තටම? නෑ ඇත්තටම නෙමෙයි.